සුබදවසක් දුවලපතාලට අද වීඩියෝ එකෙන් මම ඔයගොල්ලන්ට අරන් එන්නේ කොයින් නිත්තගෙන් කොහොමද චෙක්මේට් කරන්න කියලා. එතකොට මේක ඔයගොල්ලන්ට චෙක්මේට් කරන්න ලේසි විදියකුත් තියෙනවා, ටිකක් දිග විදියකුත් තියෙනවා. ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ ලේසි විදිය. එතකොට අද අපි වීඩියෝ එකෙන් කතා කරමු කොයින් නිත්තගෙන් කොහොමද චෙක්මේට් කරන්න කියලා. හරි. එතකොට මම මේ දුවලපතාලට මේ දීලා තියෙන චෙස් බෝඩ් එකේ මේක තමයි ඔයගොල්ලෝ හදාගන්න ඕන පොසිෂන් එක. එතකොට මේ පොසිෂන් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති ඔපෝනන්ට්ගේ කිං එක අපි බෝඩ් එකේ මේ සයිඩ් එකට කොටු කරලා තියෙනවා ක්වීන් ඉත්තගෙන්. ඊළඟට අපි කිං ඉත්තව අනිත් එක්කෙනාගේ කිං ළඟට ඉස්සරහට ගෙනල්ලා තියෙනවා. එතකොට මේ වගේ පොසිෂන් එකක් ඔයගොල්ලෝ හදාගන්න ඕන ක්වීන් මේට් එක කරන්න. එතකොට මේක ඔයගොල්ලෝ චෙක්මේට් කරන්න ඔයගොල්ලන්ට විත් දෙකක් තියෙනවා. එකක් තමයි ක්වීන් B8 දාලා චෙක්මේට් කරන්න පුළුවන්. අනිත් එක තමයි ඔයගොල්ලන්ට ක්වීන් ඉත්තව මෙතන E7 වලට දාලා චෙක්මේට් කරන්න පුළුවන්. එතකොට මේ පොසිෂන් එක තමයි දුවලපුතාලා හදාගන්න ඕනේ ක්වීන් ඉත්තගෙන් චෙක්මේට් කරන්න. දැන් අපි පොඩ්ඩක් මේ පොසිෂන් එක පිටිපස්සට අරන් බලමු. එතකොට මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකෙත් අපි ක්වීන් ඉත්තගෙන් කිංව බෝඩ් එකේ අයිනට කොටු කරලා තියෙන්නේ. දැන් අපිට අඩු චෙක්මේට් කරන්න කිං ඉත්තව අරන් එන එක. එතකොට මේක ඔයගොල්ලන්ට චෙක්මේට් කරන්න පුළුවන් අපි කිං ඉත්තව අනිත් එක්කෙනාගේ කිං ළඟට අරන් ඇවිල්ලා. ඊට පස්සේ මෙයා අපි මේක ඇද්දා. දැන් අපිට ආයෙත් චෙක්මේට් කරන්න විදි දෙකක් තියෙනවා. එකක් ක්වීන් ඉත්තව මෙතෙන්ද දාලා චෙක්මේට් කරන්න පුළුවන්. නැත්තම් දුවලපුතාලා ලේසිම විදිය තමයි මෙන්න මේ චෙක්මේට් එක පුරුදු වෙන එක. එතකොට අපි මේකේ තව ටිකක් පිටිපස්සට අරන් බලමු ඉත්තෝ ටික. හරි. දැන් මේකේ මම තව ටිකක් පිටිපස්සට අරන් තියෙන ඉත්තෝ. මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කලකින් බෝඩ් එකේ සයිඩ් එකට ගිහිල්ලා තියෙනවා. හැබැයි මෙයාට ඕන වෙලාවක චෙස් බෝඩ් එකේ මැදට එන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ ඒකින් බෝඩ් එකේ මැදට එන එක නවත්තන එක. එතකොට ඒක අපි කරන්න පුළුවන් ක්වීන් C7 දාලා. එතකොට ක්වීන් C7. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි අර ඉස්සෙල්ලා කියපු විදිහට මේ කළු කිංග බෝඩ් එකේ මේ සයිඩ් එකට කොටු කරලා තියෙනවා. දැන් අපිට අඩු ඉත්ත තමයි අපේ කිං ඉත්ත. කිං ඉත්ත අරන් ඇවිල්ලා දැන් අපිට ආයෙත් චෙක්මේට් කරන්න පුළුවන්. හරි. දැන් අපි බලමු දැන් ඔයගොල්ලන්ට මේ වගේ ලේසියෙන් චෙක්මේට් කරන්න ඉන්න චෙස් ගේම් වල ඔයගොල්ලන්ට මේක ගොඩක් වෙලාවට ඔපොනන්ට් කිං එක මැද ඉන්නේ අපේ කිනුයි බෝඩ් එකේ කොහේ හරි ඉන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක කොහොමද අපි බලමු චෙක්මේට් කරන්නේ. හරි. මම දැන් දුවලපුතාලට මේ දීලා තියෙන මේ වගේ අවස්ථාවක් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ කළු කිං බෝඩ් එකේ මැද ඉන්නේ අපේ ක්වීන් කෙනෙක් ඉන්නවා A1 කිං ඉන්නවා A3. එතකොට බෝඩ් එකේ මේ වගේ පොසිෂන්ස් තමයි ඔයගොල්ලෝ චෙක්මේට් කරන්න ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මොකද එන්ඩ් ගේම් එකේදී ඔයගොල්ලන්ට මේ වගේ ඒවා තමයි ගොඩක් වෙලාවට ඉඳ තියෙන්නේ. හරි. එතකොට අපේ පළවෙනි ස්ටෙප් එක තමයි මේ කළු කිංග බෝඩ් එකේ කොහේ හරි සයිඩ් එකට ෆෝස් කරන එක. එතකොට ඔයගොල්ලන්ට මේ කැමති සයිඩ් එකට කළු කිංගව යවා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි කිං ඉත්තව අරන් එන්නේ. අපි කිං ඉත්තව අරන් එන්නේ ඊට පස්සේ. මේක ගොඩක් වැදගත් ඔයගොල්ලෝ චෙක්මේට් කරනකොට. එතකොට අපි ඉස්සෙල්ලා ඔයගොල්ලෝ පළවෙනි ස්ටෙප් එක වෙන්න ඕනේ මේකේ අපේ ක්වීන් ඉත්තව ඔපොනන්ට් කිං ඉත්තගේ පුළුවන් තරම් ළඟට අරන් එන එක. එතකොට මම ක්වීන් මෙතෙන්ට අරන් ආවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මේ ක්වීන් ඉත්තගෙන් කින්ට යන්න තියෙන ඉඩ අඩු කරලා තියෙනවා. දැන් ඊළඟට අපි කරන්න ඕනේ දැන් කළු එක්කනට මෝ එක කළු එක්කනා මොකක් හරි කිං එකෙන් ඇද්දොත් අපිත් කරන්නේ ක්වීන් එකෙන් ඒ මෝ එකම අදින්න. එතකොට මේ වගේ ඇද්දොත් අපිත් ඒක අදිනවා. එතකොට ඔයගොල්ලන්ට මෙහෙම ඇද ඉන්නකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කළු කිං ඉත්තට යන්න තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා ටික ටික. එහෙම ගිහිල්ලා කොහේ හරි බෝඩ් එකේ සයිඩ් එකට ගිය ගමන් අපි කරන්නේ ක්වීන් ඉත්ත පාවිච්චි කරලා යාවේ සයිඩ් එකට කොටු කරලා ඊට පස්සේ අපි කිං ඉත්තව අරන්. ඒක තමයි අපේ චෙක්මේට් කරන විදිය. හරි. දැන් අපි හිතමු කළු කිං මෙතෙන්ට ඇද්දා. අපි ඒකම අදිනවා.
කලුකින් මෙතෙන්ට ඇද්දොත් අපි ඒකම අදිනවා. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට. දැන් පේනවා ඇති ඔයගොල්ලන්ට මේ කිඩ් යන්න තියෙන කොටු ගාන තව ටිකක් අඩු වෙලා තියෙනවා. හරි. දැන් කලුකින් ඇද්දොත් අපිත් අදිනවා. මේක ඇද්දොත් අපිත් අදිනවා. දැන් කලුකින් අදිනවා මෙතෙන්ට. මේ අවස්ථාව ගොඩක් වැදගත්. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි අර විදිහටම එකක් කරොත් එහෙම කොයින් මෙතෙන්ට ඇද්දොත් මේ කලුකින්ට යන්න තැන් නැහැ. පේනවා ඇති මේක කොටුවකටත් එන්න බෑ. මේ වගේ අවස්ථාවක අපි කියනවා මේකට ස්ටේල්මේට් වෙලා කියලා. එතකොට ස්ටේල්මේට් කියන්නේ ගේම් එක ඩ්‍රොප්. එතකොට ඒ වගේ අවස්ථාවක අපි පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට අපි හරිම එක තමයි මෙතෙන්ට අදින එක නෙවෙයි. කොයින් අදිනවා අපි මෙතෙන්. දැන් මෙතෙන්ට අදලා ඔයගොල්ලන්ට පේනවා ඇති මේ කලුකින්ට දැන් කොටු දෙකකට යන්න පුළුවන්. දැන් ස්ටේල්මේට් නැහැ. දැන් මේ සයිඩ් එකට කලුකින් කොටු වෙලා තියෙනවා. දැන් අපිට කරන්න ඕනේ අර කලින් වගේම තමයි අපි කින් ඉත්තව අරන් ඇවිල්ලා චෙක්මේට් එක කරන්න තියෙනවා. එතකොට කලුකින් මෙතෙන්ට අදිනවා. ඇදගෙන ඇවිල්ලා දැන් y to play and checkmate අපිට හරි මේක තමයි දොළු පුතාලට එතකොට checkmate කරන්න තියෙන ලේසිම විදිය queen එකකින් අනිත් විදියට ඔයගොල්ලෝ කිනු දෙන්නම අරන් ගිහිල්ලා checkmate කරන්න ගියොත් එහෙම මේකේ stalemate වෙන chances ගොඩක් වෙලාවට වැඩි. ඒ හින්දා ලේසිම විදිය තමයි මතක තියාගන්න මෙන්න මේ checkmate කරන විදිය.